හායි කොහොමද යාළුවනේ? ඔන්න අද අපි අපේ ගමේ සුන්දර තැනක් ඔයාලට පෙන්වන්න ආවා. මේ තියෙන ගමේ view එක ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. වැස්ස දවසක තමයි අපි මේ කන්ද නගින්න ආවේ. ගොඩක් මහන්සි. ඔන්න අපිත් එක්ක ආව මගේ මහත්තයා ළමයි හැමෝම ඉන්නවා. මෙන්න මෙතන කන්දේ වතුර පිරලා තියෙනවා. ඒක පහලට ඇල්ලක් වගේ ගලාගෙන යනවා. අපි ඔයාලට ඒකත් පෙන්නන්නම්. ටිකක් මහන්සි වොයිස් කරන්නත් අමාරුයි වගේ. අන්න අපේ කට්ටිය ඉන්නවා හෙල්මට් දාගෙන වහිනවනේ. මේ ඉන්නේ අපි කන්ද උඩ. මේ තියෙන්නේ ගමෙන් පහළ. පොඩ්ඩක් යන්නත් බයයි ලිස්සන නිසා. ඔන්න ඔයාලට පෙන්නන්නම් ටිකක්. මේ තියෙන්නේ වගා කරන ඒවා හාලා තියෙනවා. හේන් වගා කරන ඒවා පැල් තියෙනවා. ඔයාලට මේ දේවල් පේනවා ඇති පැහැදිලිව. මට හිතෙන්නේ තව කට්ටියක් එනවා. අතනින් පේනවා යාළුවනේ ඈත වැවක්. ඒකට කියන්නේ නවගිඩියා වැව කියලා. මේ වලගම්පුර කන්දට නැග්ගම තමයි ඒක පැහැදිලිව පේනවා. තව උඩට නගින්න පුළුවන් අර තියෙන්නේ. ඒ ටිකට නගින්නේ අපි වැස්ස නිසා සීතලයි. ළමයි එක්ක ටිකක් අමාරුයි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති අය අපේ channel එක subscribe කරලා අපිට කමෙන්ට් එකක් දාන්න අපේ ගම කොහොමද කියලා. ඔන්න ඉන්නවා අපේ කට්ටිය. මෙන්න අලිත් එනවා රැට. මේ මොනවද කියලා ඔයාලට තේරෙනවනේ ඉතින්. අපි යම් මේ පිටිපස්ස බලන්න පොඩ්ඩක්. ඔන්න එනවා අපේ දෙන්න කුඩ අල්ලගෙන. අමාරුවෙන් ආවේ. මෙන්න බලන්න ලස්සනයි. එනකොට ටිකක් පහලට යන්න බයයි. වහින දවස් නිසා. පහලට යනවා. අන්න එරමිනියා ගහක් තියෙන. අපි බහිනකොට ඔයාලට වීඩියෝ එකක් ගන්න ටිකක් අමාරුයි. ෆෝන් එකෙන් මට වීඩියෝ කරලා නගින්න බහින්න බැරි නිසා තමයි. අම්මෝ බෝතල් කටු දාලානේ මේ. යන්න එපා මැනික. බෝතල් කටු දාලා තියෙන්නේ. පේනවනේ ඉතින් බලන්න එන කට්ටිය. මේවා පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් මේ වලගම්පුර මේ ගමේ මේ කන්ද නගින්න එන කිසිම කෙනෙක් මේ විදිහට අපවිත්‍ර කරන්න එපා. මොකද මේ වගේ පුංචි දරුවෝ එනවා. මේ වගේ දේවල් පෑගෙන්න පුළුවන්. ඇත්තටම පහළ view එක බලනකොට නම් හරිම ලස්සනයි. යන්න එපා පහළට මෙහෙට එන්න. හචු දාන්න හරි. හරි එහෙනම් අපි අද වීඩියෝ එකකින් සමුගන්නම්.